හදන්න ගන්න ටියුට් එකේ 84 ටියුට් එකේ 84 සවුන්ඩ් හදන්න ගන්න ටියුට් එකේ 84 84 හරි 84 cos inverse x බෙදීම a දන cos inverse y බෙදීම b සමානයි alpha. දැන් alpha කියන්නේ කෝණයක්. alpha කියන්නේ කෝණයක්. දැන් alpha කියන්නේ කෝණයක් කියලා කොහොමද තේරෙන්න ඕනේ? මොකද cos inverse x බෙදීම a x කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. a කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මොකද ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිතයක ඇතුළේ ඉන්නේ තාත්වික සංඛ්‍යාවක්. එතන y කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. b කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. cos inverse x බෙදීම a කියන්නේ මොකක් හරි කෝණයක්. cos inverse y බෙදීම b කියන්නේ තව මොකක් හරි කෝණයක්. ඒ කෝණ දෙක එකතුව කෝණයක් වෙන්න ඕනේ. 84 84 4 8යි 4 ඉවර කට්ටිය that 84 cos inverse x බෙදීම a cos inverse x බෙදීම a ධන cos inverse y බෙදීම b සමානයි alpha. පෙන්වන්න කියනවා x වර්ග බෙදීම a වර්ග ඍණ 2යි xy බෙදීම ab cos alpha ධන y වර්ග බෙදීම b වර්ග සමානයි sin වර්ග alpha කියලා. දැන් මේක දැක්කම තේරෙන්න ඕනේ x කියන එක්කෙනා y කියන එක්කෙනා a කියන එක්කෙනා b කියන එක්කෙනා අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට. මේ කට්ටිය තාත්වික සංඛ්‍යා වෙන්න ඕනේ. ඔය කියපු කට්ටිය තාත්වික සංඛ්‍යා වෙන්න ඕනේ. දැන් බලන්න වම left hand side සමානයි right hand side පෙන්වන්න කියලා නෙමෙයි තියෙන්නේ. වම් පැත්ත දකුණු පැත්තට සමානයි කියලා පෙන්වන්න නෙමෙයි තියෙන්නේ. මේ දීලා තියෙන එක පාවිච්චි කරලා ඒ කියන්නේ ඒගොල්ලෝ පටන් ගද්දිම ගන්න කියනවා left hand side එකයි right hand side එකේ සමානයි කියලා. බාන ගන්න කියන්නේ cos inverse x බෙදීම a ධන cos inverse y බෙදීම b සමානයි alpha නම්. ඒ කියන්නේ වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි කියලා ගන්න පටන් ගද්දිම කියලා තියෙනවා. ඒ නිසා ආපහු වම් පැත්ත දකුණු පැත්ත සමාන කරන්න දඟලන්න ඕනේ නැහැ. සමානයි කියලා තියෙන්නේ. ගාන කියන්නේ ඒ දුන්න දත්තේ පාවිච්චි කරලා ඔය ඊළඟ එක්කෙනා පෙන්වන්න කියලා. ගානි දුන්න දත්තේ පාවිච්චි කරලා ඊළඟ එක්කෙනා පෙන්වන්න කියලා. හදන්න. දැන් අපි දන්නවා cos inverse තාත්වික සංඛ්‍යාවක් කියන්නේ cos inverse තාත්වික සංඛ්‍යාවක් කියන්නේ x බෙදීම a කියන එක්කෙනා ඍණ 1යි ධන 1යි අතර කියලා මම උපකල්පනය කරනවා. නැත්නම් මේක වැලිඩ් වෙන්නේ නැහනේ. ඍණ 1යි ධන 1යි අතර තියෙන සංඛ්‍යාවක් කියලා හිතනවා. ඒ නිසා මෙන්න මේ කෝණය මම ගන්නවා බීටා කියලා ගමු. මම මේව ගන්නවා බීටා කියලා. y බෙදීම b කියන එක්කෙනා තාත්වික සංඛ්‍යාවක්. එයත් ඍණ 1යි ධන 1යි අතර ඉන්නවා කියලා උපකල්පනය කරලා මම මේව ගන්නවා තීටා කියලා.
ඒ කියන්නේ බීටා ධන තීටා සමානයි ඇල්ෆා වෙනවා. දැන් මේ වෙලාවේ බීටා කියන්නේ මේ වෙලාවේ බීටා කියන්නේ cos inverse x බෙදීම 8. ඒ කියන්නේ cos බීටා කියන්නේ රටාවෙන් cos බීටා කියන්නේ x බෙදීම 8. තව තීරණයක් මම ගත්තා. තව තීරණයක් මම ගත්තා තීටා කියන්නේ cos inverse y බෙදීම බීටා. ඒ කියන්නේ රටාවෙන් cos තීටා කියන්නේ y බෙදීම බීටා. අන්න ඔහොම. දැන් මේ මට දුන්න ප්‍රකාශනය තමයි මම මේ අරන් තියන්නේ. එයා මම වෙන හැඩයකින් ලියලා තියෙනවා බීටා ධන තීටා සමානයි ඇල්ෆා කියලා. බීටා ධන තීටා සමානයි ඇල්ෆා කියලා. හරිද? මම පොඩි වෙලාවක් දෙනවා මම චුට්ටක් කරනවා පොඩි තප්පර ගානක් දෙනවා ඒගොල්ලන් ඉස්සරහට යන්න ඊට පස්සේ මම හදනවා. ඒ තප්පර ගාන ඇතුළත ඒගොල්ලෝ දේවල් කරන්න ඕනේ. ළඟදීම 18+ වෙන ළඟයිනේ. ඒ කියන්නේ රටේ පුරවැසියෝ වෙන ළඟයි. මම හිතනවා ඉතින් දෙයක් තනියෙන් කරයි කියලා. මූල ලිව්වට පස්සේ ලියා ගන්න කියලා බලන් ඉන්න එපා හොඳේ. වරදින්න හරි තමන්ගේ වැඩේ තනියෙන් කරන්න. එහා පැත්තේ කලිනක බලන් ඉඳලා ආයෙ ලියන්න එපා වැඩක් නැහැ නේ බා ඌ ලියනවනේ ඒක. දැන් මම දෙපැත්තේ මෙයා කෝණයක් බීට කියන්නේ කෝණයක් තීට කියන්නේ කෝණයක් බීට දැන තීට කියන්නේ කෝණයක් කෝණ දෙක එකතුව කෝණයක් සමානලා තියෙනවා දකුණු පැත්තේ කෝණයකට මම මෙන්න මේ කෝණයේ කොස්සගේට මේ කෝණයට සමානයි නම් ඒ කෝණ දෙකේ කොස්සගයන් සමානයි ඒ නිසා cos බීට දැන තීටා cos බීට දැන තීටා සමානයි cos ඇල්ෆා වෙනවා දැන් මේ cos a දැන b ආකාරය එහෙනම් cos පළවෙනියා cos පළවෙනියා cos දෙවෙනියා cos beta cos theta ධන නම් ඍණ sin පළවෙනියා sin beta sin දෙවෙනියා sin theta සමාන දකුණු පැත්තේ හිටියා cos alpha දැන් බලන්න ආදේශ කරන්න cos beta කියන්නේ x බෙදීමේට cos beta කියන්නේ x බෙදීමේට වරක් cos theta කියන්නේ y බෙදීම beta y බෙදීම beta ඍණ sin beta දන්නේ sin beta කියන්නේ sin වර්ග beta ගේ වර්ගමූලය sin වර්ග beta ගේ වර්ගමූලය අවුලක් නැහැ නේ වරක් sin theta කියන්නේ sin වර්ග theta ගේ වර්ගමූලය සමානයි cos alpha වෙනවා දැන් sin වර්ග beta දන්නවා කියන්නේ එක ඍණ cos වර්ග beta විදිහට එයා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ නිසා මම cos beta දන්නවා එතනින් මට එයාට ආදේශ කරන්න පුළුවන් බලන්න x බෙදීම a මම ලියන්නම් හරය හරයෙන් වැඩි වෙන ලවයේ ලවයෙන් වැඩි වෙනවා ලවයේ ලවයෙන් වැඩි වෙද්දී xy වෙනවා හරය හරයෙන් වැඩි වෙද්දී ab වෙනවා ඍණ එක ඍණ cos වර්ග බීටා එක ඍණ cos වර්ග බීටා වරක් එක ඍණ cos වර්ග තීටා sin වර්ග තීටා කියන්නේ එක ඍණ cos වර්ග තීටා sin වර්ග බීටා කියන්නේ sin වර්ග බීටා කියන්නේ එක ඍණ cos වර්ග බීටා sin වර්ග තීටා කියන්නේ එක ඍණ cos වර්ග තීටා සමානයි cos ඇල්ෆාට. දැන් මට ආදේශ කරන්න පුළුවන්. දැන් ආදේශ කරන්න පුළුවන් xb xy බෙදීම ab ඍණ වර්ගමූල එක ඍණ cos වර්ග බීටා කියන්නේ මෙයාගේ වර්ගය. x බෙදීම a ගේ වර්ගය. එයාගේ වර්ගමූලය. වරක් එක ඍණ cos θ කියන්නේ y බෙදීම b ගේ වර්ගය y බෙදීම b ගේ වර්ගය සමානයි cos alpha වෙනවා මේ දක්වා ඉන්න බලන්න තනියෙන් කරන්න ඕනේ ඉවර කට්ටිය 84 ඉවර කට්ටිය හදන්න ඕනේ තනියෙන් හොඳේ දැන් බලන්න උත්තරේ තියෙන්නේ
x වර්ග බෙදීම a වර්ග ඍණ 2xy බෙදීම ab cos alpha ධන y වර්ග බෙදීම b වර්ග සමානයි sin වර්ග alpha. උත්තරේ වර්ගමූල නෑ. හැබැයි මට හම්බෙලා ඉන්නේ එකේ වර්ගමූලෙ ඉන්නෝ. උත්තරේ වර්ගමූල නෑ. හැබැයි දැන් මට ඉන්නේ එකේ වර්ගමූලෙ ඉන්නෝ. වර්ගමූල අයින් කරගන්න ඕනනම් වර්ග කරන්න පුළුවන්. මට කියන්නේ මෙහෙම තියාගෙන වර්ග කරනවද නැත්නම් මේකට වෙන හැඩයක් දීලා වර්ග කරනවද? මොකද කරන්නේ? මෙහෙමම තියාගෙන වර්ග කරමුද නැත්නම් වෙන හැඩයක් දෙමුද? මට කියන්නේ මෙහෙමම තියාගෙන වර්ග කරමු කියලා කට්ටිය. නැත්නම් මේක වෙනස් කරමු කියලා කට්ටිය. බල මුකුත් කියන්නේ නැහැ නේ බං. වර්ග කරන්න ඕනේ නැද්ද? දැන් මෙහෙම තියාගෙන වර්ග කරොත් මොකද වෙන්නේ කියලා. මෙහෙම තියාගෙන වර්ග කරොත් මොකද වෙන්නේ? අපි දන්නවා a ධන b කියන මොකක් හරි අකුරු දෙයක් ගමු. m ධන n. m ධන n ගේ පූර්ණ වර්ග සමානයි පළවෙනියගේ වර්ගය ධන 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 දෙකවරක් දෙන්නගේ ගුණිතය ධන අන්තිමයගේ වර්ගය. m ඍණ n ගේ වර්ගය m ඍණ n ගේ වර්ගය පළවෙනියගේ වර්ගය ඍණ නම් ඍණ දෙවරක් දෙන්නගේ ගුණිතය ධන අන්තිමයගේ වර්ගය. දැන් මේක වර්ග කරොත් මොකද වෙන්නේ? මෙයාගේ වර්ගයක් එනවා සතුටුයි. ඍණ දෙවරක් දෙන්නගේ ගුණිතය කියද්දී දෙවරක් මේක වරක් මෙන්න මේ සම්පූර්ණ එකයි නේද? ඒකත් ආපහු වර්ගමූලේ ආපහු ඉන්නවා. වර්ගමූලේ නැති වෙලා යන්නේ නැහැ. ඊට පස්සේ ධන අන්තිමයගේ වර්ගය කියද්දී එතකොට වර්ගමූලේ නැති වෙලා යයි. හරි. ඒ කියන්නේ මෙහෙමනේ හැදී තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවද මෙහෙම වර්ගමූල p වරක් වර්ගමූල q කියන්නේ මට මේක p හා q කියන තාත්වික සංඛ්‍යා නම් p, q අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට නම් මට ලියන්න පුළුවන් එකම වර්ගමූලය ඇතුලේ pq කියලා. හරි. දැන් මම ඔයගලන්ට කිව්වා x කියන්නේ a කියන්නේ y කියන්නේ b කියන්නේ x a y b කියන්නේ තාත්වික සංඛ්‍යා. ඒ නිසා මේකේ ඇතුලේ ඉන්නේ තාත්වික සංඛ්‍යාවක් මේකේ ඇතුලේ ඉන්නේ තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් තාත්වික සංඛ්‍යා දෙකක වර්ගමූල වල ගුණිතයක් තියෙන්නේ. ඒ නිසා තනි වර්ගමූලයක් ඇතුළට ගන්න පුළුවන්. තනි වර්ගමූලයක් ඇතුළට ගන්න පුළුවන්. එහෙනම් කොහොමද කරන්නේ? මම මේව තියන්න මේ පැත්තේ xy බෙදීම ab xy බෙදීම ab ඍණ තනි වර්ගමූලයක් ඇතුළේ මම ලියනවා. එතකොට වරහණක් එනවා එක ඍණ එක ඍණ x වර්ග බෙදීම a වර්ග වරක් එක ඍණ y වර්ග බෙදීම b වර්ග මෙයාගේ වර්ගමූලය සමානයි මේ පැත්තේ ඉන්නවා cos alpha. ඒ කියන්නේ වර්ගමූලය ප්‍රකාශ වර්ගමූලය ඇතුළත් එක්කෙනා වර්ගමූලයේ ඇතුළත් එක්කෙනා ප්‍රකාශනයක කොටසක් විදිහට තියෙනවා නම් ප්‍රකාශනයක කොටසක් විදිහට තියෙනවා නම් වර්ග කරා කියලා වැඩක් නැහැ. අපිට වර්ගමූලය නැති වෙලා යන්නේ නැහැ. හරි. දැන් ඒක දැන් ගාන හදලා කෙලවෙලා පිටිපස්සට ඇවිල්ලා හිතන්න බෑ. එහෙම ඔපි වෙලාවක් අපිට නැහැ. ඒ නිසා මේ වෙලාවේ හිතන්න ඕනේ. ඊළඟ පියවරට යන්න කලින් හිතලා යන්න ඕනේ. ඒ නිසා මම හිතනවා වර්ගමූලය තනි කරගෙන වර්ග කරන්න. ඒ නිසා මම මෙයාව මෙහෙට දානවා. මේ දැන් එහාට දාලා නිකන් ඉන්න බෑ. එතන නැවතත් ප්‍රකාශනයක් එනවනේ. ඒ නිසා මෙහි ඉන්න cos alpha මෙහෙට ගේනවා. බලන්න මට එනවා xy බෙදීම ab ඍණ cos alpha සමානයි වර්ගමූලයේ ඇතුලේ එක ඍණ x වර්ග බෙදීම a වර්ග වරක් එක ඍණ y වර්ග බෙදීම b වර්ග වෙනවා. දැන් ලස්සනයි. දැන් වර්ගමූලයේ තනියෙන් ඉන්නේ වර්ග කර ගමන් වර්ගමූලයට වර්ගය සුළු වෙලා යනවා. වර්ගමූලයට වර්ගය සුළු වෙලා යනවා. දැන් වර්ග කරන්න. උත්තරයට දැන් ඉතින් මං ගාන හදලා ඉවරයි. දැන් ඉතින් හදන්න. දැන් ඔයගොල්ලන් හදන්න දෙයක් නැහැ. හදලා ඉවර කරන්න. දැන්වත් තනියෙන් හදන්න. එතකොට කියන්න පුළුවන් රෙද්දා කරන ගානක් හදුවා කියලාද? නැත්තම් කියන්න වෙන්නේ හදපු ටිකක් තිබ්බ ඊට ටික මම ලියන් ආවා කියලා. දැන් මේ ක්ලාස් එක වෙලාවේ තනියෙන් වැඩ කරන්නේ නැත්තම් ක්ලාස් එක වෙලාවේ ක්ලාස් එකේ කියන දේවල් අහන් ඉඳලා ඒ වැඩ මේ මොහොතේ පුරුදු වෙන්නේ නැත්තම් ඊට වඩා හොඳයි යාළුවෙක්ගෙන් නෝට් එකක් ඉල්ලලා ෆොටෝකොපියක් ගහගන්න. ඒ නිසා බොරු වැඩ කරන්න එපා අපරාධ හොඳේ. ඒල් කම්බයින් මැත්ස් කරනවා කියන්නේ වෙනම සීන් එකක්. ඒ විෂයට ගැලපෙන්න හැසිරෙන්න. විෂයට පොඩි ගාම්භීරත්වයක් තියෙනවානේ කම්බයින් මැත්ස් කරනවා කියන එකේ.
ඒ පන්ති ඒ විදිහට හැසිරෙන්න. තනියෙන් වැඩ කරන්න. උත්තරේ වැරද්දොත් කපලා හරියක ලියා ගන්න. හැබැයි තනියෙන් try කරලා තියෙන්න ඕනේ. තනියෙන් try නොකර ඉන්න එපා. වැඩක් නැහැ. දැන් මම වර්ග කරනවා දෙපැත්ත. මම දෙපැත්ත වර්ග කරනවා. මේ පැත්ත වර්ග කරනවා. මේ පැත්තත් මම වර්ග කරනවා. හරි. අපි දන්නවා අසමානතාවයක දෙපස වර්ග කරන්න බෑ. අසමානතාවයක දෙපස වර්ග කරන්න බෑ. අසමානතාවයක දෙපස වර්ග කරා කියලා අසමානතාව ගැලපෙන අවස්ථා තියෙනවා, ගැලපෙන්නේ නැති අවස්ථා තියෙනවා. හරි. අසමානතාව ගැලපෙන අවස්ථා තියෙනවා, ගැලපෙන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් සමීකරණයක දෙපස වර්ග කරන්න පුළුවන්. දැන් මේ බලන්න අසමානතාවක් ගත්තොත් මේ ඍණ 4 කියන එක කෙනා කුඩායි 2ට වඩා. ඍණ 4 2ට වඩා කුඩායි. දෙපැත්ත වර්ග කරොත් ඍණ 4 වර්ගය මෙයා 2 වර්ගය. ඍණ 4 වර්ගයේ 16යි 2 වර්ගයේ 4යි මේ අසමානතාව මාරු වෙනවා. හරි. ඒ නිසා මෙහෙම ගත්තොත් මාරු වෙන්නේ නැහැ. 3ට වඩා විශාලයි 6. වර්ග කරනවා 9යි මෙයා 36යි. අසමානතාව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අසමානතාවයක අපිට තීරණය කරන්න වෙනවා අසමානතාව ලකුණ මාරු වීද නැද්ද කියලා. හොඳේ. මම මේවා කිව්වේ මම ඉස්සරහට මේවෙන් ගණන් දෙනවා. අසමානතා කරානේ. ඊට පස්සේ ඒකින් ගණනුත් හැදුවනේ. අර සංඛ්‍යා රේඛය මාක් කර කර. ඊනට මේ වගේ දේවල් මම ඇහුවේ නෑනේ. තාම ඇහුවේ නෑ. තාම. දැන් වර්ග කරොත් පළවෙනියගේ වර්ගය xy බෙදීම ab ගේ වර්ගය. ඍණ නම් ඍණ දෙවරක් දෙන්නගේ ගුණිතය. දෙවරක් මෙයා වරක් මෙයා. මෙයා xy බෙදීම ab වරක් මෙයා cos alpha. ධන මෙයාගේ වර්ගයේ cos වර්ග alpha. මෙයාගේ වර්ගයේ cos වර්ග alpha සමානයි මේ වර්ගමූලයට වර්ගය සුළු වෙනවා. කපලා දාන්න පොඩ්ඩක් ඇතයි. අපි ඒව කතා කරමු පස්සේ. මේකට මේක කපලා දාන්න එපා. එතකොට මට මේ පැත්තෙනවා 1 ඍණ x වර්ග බෙදීම a වර්ග 1 ඍණ y වර්ග බෙදීම b වර්ග කියලා. දැන් සුළු කරොත් මේ පැත්තේ හම්බෙනවා x වර්ග y වර්ග බෙදීම a වර්ග b වර්ග ඍණ 2යි xy බෙදීම ab cos alpha ධන cos වර්ග alpha සමානයි මෙයාගෙන් වැඩි වෙද්දී 1යි මෙයාගෙන් වැඩි වෙද්දී ඍණ y වර්ග බෙදීම b වර්ග මෙයාගෙන් වැඩි වෙද්දී ධන වරක් ඍණ ඍණයි එක් වරක් x වර්ග බෙදීම a වර්ග දැන් මෙයාගෙන් වැඩි වෙද්දී ඍණයි ධන වෙනවා ලවයෙන් වැඩි වෙද්දී x වර්ග y වර්ග x වර්ග y වර්ග හරය හරිය වැඩි වෙද්දී a වර්ග b වර්ග a වර්ග b වර්ග බලන්න වම් අත පැත්තේ x වර්ග y වර්ග බෙදීම a වර්ග b වර්ග ඉන්නවා දකුණු අත පැත්තේ x වර්ග y වර්ග බෙදීම a වර්ග b වර්ග ඉන්නවා දෙපැත්තෙම x වර්ග y වර්ග බෙදීම a වර්ග b වර්ග අඩු කරොත් මෙයා කැපෙනවා දැන් උත්තරේ තියෙන විදිය ගේමු උත්තරේ තියෙන්නේ x වර්ග a වර්ග x වර්ග බෙදීම a වර්ග ඍණ මෙයා එහෙනම් මෙයා මෙහෙට ගේන්න x වර්ග බෙදීම a වර්ග ඍණ 2යි xy බෙදීම ab cos alpha ධන මෙයා මෙහෙට ගේන්න y වර්ග බෙදීම b වර්ග මෙහෙම එකක් ඕනේ නැහැ මෙයා අරහෙත් දාන්න 1 ඍණ cos වර්ග alpha ලස්සන 1 ඍණ cos වර්ග alpha කියන්නේ sin වර්ග alpha 1 ඍණ cos වර්ග alpha කියන්නේ sin වර්ග alpha උත්තරේ හදන්න 85 වෙනි ගාන 85 වෙනි ගාන හදන්න ඕනේ ඉතින් හැදෙන්නේ නැත්තම් වැඩක් නැහැ හදන්න ඕනේ දැන් බොහෝ දුරට අද දවසින් පස්සේ ත්‍රිකෝණමිති ඉවරයි තව කොටස් දෙකක් තියෙනවා දැන් පොඩි පෝස් එකක් තියලා අපි ඉස්සරහට යනවා මම මේ ගණන් හදන විදිහ ගැන කතා කරන්නේ පේපර් ක්ලාස් එක පටන් ගත්තට පස්සේ මට ලස්සන උත්තර පේන්න ඕනේ. දැන් 26 පේපර්ස් ආවට පස්සෙත් මම පිටිපස්සේ නම් බලනවා පේපර්ස් වල උත්තර ලියලා තියෙන විදිය. ඒවා මාක් කරලා ආවට පස්සේ මම බලනවා ඒවා ලස්සනට තියෙන්න ඕනේ. ඉදිරිපත් සමහරුන්ට ලකුණු තියෙනවා.
වැඩක් නැහැ. ඉතින් සමහර ඉදිරිපත් කිරීම නැහැ. සමහරුන්ට ලකුණු නැත්තේ ඉදිරිපත් කිරීම නැති ඉඳා. ඒ කියන්නේ උන් හිතෙන් හදලා උත්තරේ ලියලා වැඩක් නැහැ නේ ඉතින්. මැද ලකුණු දෙන්නේ කවුද? දැන් උටත් පේපරෙත් එක්කම යන්න වෙනවා. ගිහිල්ලා කියන්න. මෙහෙම තමයි මං හිතුවේ කියලා. දැන් පේපර් ක්ලාස් පටන් ඔය අනිත් ක්ලාස් වල කරන බොරු බයිලා කරන්න බෑ. ඒ කියන්නේ සල්ලි කඩා ගන්න කියන්න පුළුවන් පේපර් ක්ලාස් කරන්න. ඒකෙන් තමයි ටයිමින් හැදෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ පේපර් ක්ලාස් එකකට අවශ්‍ය දැනුම හැදෙන්නේ තියරි පන්තියේදී. තියරි ඉගෙන ගද්දි Taman තේරුම් ගන්න කොහොමද ඒකට වැඩ කරන්නේ කියලා. නිසා තියරි පන්තිය හරියටම කෙරෙන්න ඕනේ පේපර් පන්තියක් කරන්න. එසේ ටයිමින් හදාගන්න එක Taman එක දිගට පේපර්ස් ලියලා ඒක Tamanගේ වැඩක්. ඒ ටයිමින් හදලා දෙනවා කියලා කියන හැම එකම බොරු කියන්නේ. ඒක කාටවත් ටයිමින් හදලා දෙන්න බෑ. දැන් Taman වැඩ කරලා Taman හදාගන්න ඕනේ ඒක. 85 වෙනි ගාන tan inverse A ධන tan inverse B ධන tan inverse C සමානයි 5 නම් A ධන B ධන C සමානයි ABC බව පෙන්න. දැන් මේ වගේ එකක් ගිය සතිය කළා. මේ වගේ එකක් ගිය සතිය කළා. ගිය සතියේ මේ වගේ එකක් කළා. ඒ අත්දැකීම තියෙනවා වැඩේ කොට දාගන්න පුළුවන්. ඒ අත්දැකීම තියෙන්න ඕනේ. දැන් ගානේ කියලා නැත්තුණාට දැන් අපි ක්ලාස් එකේ වැඩ කරද්දී ඒ අවශ්‍ය දේවල් හරි ලස්සනට ලියන්නත් ඕනේ. නැත්තම් වැඩක් නැහැ. දැන් 85 වෙනි ගාන 85 වෙනි ගාන tan inverse A tan inverse A ධන tan inverse B ධන tan inverse C ධන tan inverse C සමානයි 5 කියලා දීලා තියෙනවා. දැන් ගාන දැක්ක එක මට හිතෙනවා මම ලියනවා. ඒක ලස්සන වැඩ කරලා තියෙන්න ඕනේ ලස්සනට. දැන් අනිවාර්යයෙන්ම tan inverse මේ ඇතුළේ ඉන්නේ තාත්වික සංඛ්‍යාවක්. ඕන ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශිතයක ඇතුළේ ඉන්නේ තාත්වික සංඛ්‍යාවක්. ඒ නිසා මම ලියනවා A B C අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට කියලා. ගාන කිව්වත් නැතත් ඒක මගේ තීරණයක් වෙන්න ඕනේ. සමහරට ගාන කියනවා A B C තාත්වික සංඛ්‍යා කියලා. මේකේ කියලා නැහැ. මේකේ ගාන කියලා නැහැ. හැබැයි ඒක මගේ තීරණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ තීරණයක් වෙන්න ඕනේ ඉස්සරහට. A ධන B ධන C සමානයි A B C බව පෙන්වන්න තියෙන්නේ. මම මේ කෝණය ගන්නවා ඇල්ෆා කියලා. දැන් මෙයා කෝණයක් මම මෙයාව ගන්නවා ඇල්ෆා කියලා. tan inverse B කියන්නේ කෝණයක් මම මෙයාව ගන්නවා බීටා කියලා. tan inverse C කියන්නේ කෝණයක් මම එයාව ගන්නවා තීටා කියලා. එහෙනම් ඇල්ෆා ධන බීටා ධන තීටා කියන එක්කෙනා සමානයි 5 රේඩියන් 5 රේඩියන් 5. අපි රේඩියන් කියන එක ලියන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒකයි ලියලා නැත්තේ. නැත්නම් හරිනම් හරිම විදියට ලියනවා රේඩියන් 5 කියලා ලියන්න ඕනේ. නමුත් මේ ලෝකේ ගණිතය කරන හැම එකම රේඩියන් කියන එක ලියන්නේ නැහැ. කියන්නේ ගණිතය කරන හැම එකම හිතන් ඉන්නවා අනිත් ගණිතය කරන හැම එවුම දන්නව ඇති කියලා ඒක. දැන් මොකද කරන්නේ? මොකක්ද ගිය සතිය ගත්ත අත්දැකීම? ගිය සතිය ගත්ත අත්දැකීම මොකද්ද? ටක් ගාලා පොත පෙරලා බලන්න එපා හොඳේ. ලැජ්ජයිනේ. ෂේප් එකේ සද්ද ඇහෙන්නේ නැති වෙන්න පෙරලන්නේ නා. සද්ද ඇහෙනවා බා. සද්ද ඇහෙන්නේ නැති වෙන්න පෙරලන්න ඕනේ. ඒ අත්දැකීම පොතේ තියෙන මේ ඔළුවේ තියෙන්න ඕනේ. මොකද කරන්නේ? මම එක කෝණයක් අනිත් පැත්තට දානවා. මේ පැත්තේ මට එනවා ඇල්ෆා ධන බීටා සමානයි 5 ඍණ තීටා කියලා. ඇල්ෆා ධන බීටා සමානයි 5 ඍණ තීටා කියලා. ඇයි මම අනිත් පැත්තට දාන්නේ? දැන් ඒකට හේතුවක් තියෙන්නත් හැබැයි. ඇයි අනිත් පැත්තට දාන්නේ? ඔහොම තියන් හදන්න බැයිද? ඔහොම තියන් හදන්න බැයිද? හැදුවොත් හැදෙන්නේ නැද්ද? ඒකට හේතුවක් දැනගෙන ඉන්න බෑ. ඇයි දාන්නේ කියලා? ඇයි දාන්නේ? දැන් අපි දන්නේ අපි මූලික වශයෙන් දන්නේ tan A ධන B ගේ ප්‍රසාරණය. tan A ධන B මොකක් හරි කෝණ දෙකක එකතුවේ හෝ අන්තරයේ ප්‍රසාරණය තමයි දන්නේ. ඒ නිසා අපි වැඩ කරන ලේසින තමයි අපි අරහෙත් දාන්නේ. එහෙම නැත්නම් ඇල්ෆා ධන බීටා කියන්නේ තනි කෝණයක් කියලා හිතාගෙන හදලා ඊට පස්සේ නැවතත් ඒක බාහුවන ප්‍රසාරණය කරන්න දෙනවා. ලොකු දීර්ඝ ක්‍රියාවලියකින් පස්සේ උත්තරේ එනවා. හැබැයි ඉතින් කරදරයි. ගානක් හදන්න පුළුවන් අමාරුම විදියෙන් හැදුවට පස්සේ දක්ෂයෙක් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? දෙපැත්තෙම මම tan අගේ සලකනවා. දෙපැත්තෙම මම tan අනුපාතය සලකනවා. tan alpha ධන beta. tan alpha ධන beta සමානයි tan 5 ඍණ theta වෙනවා. tan 5 ඍණ theta වෙනවා.
tan A ධන B ආකාරයේ tan පළවෙනියා ඒ කියන්නේ tan alpha ධන tan දෙවෙනියා ඒ කියන්නේ tan beta බෙදීම 1 ධනනම් ඍණ tan පළවෙනියා tan දෙවෙනියා tan පළවෙනියා tan දෙවෙනියා සමානයි tan phi ඍණ theta tan phi ඍණ theta මෙන්න phi ඍණ theta කියන්නේ phi කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ ඍණ කෝණයක්. ඒ කියන්නේ මෙයා ඉන්නේ දෙවෙනි වෘත්තපාදයේ. මෙයා දෙවෙනි වෘත්තපාදයේ ඉන්න කෝණයක් වෙනවා. දෙවෙනි වෘත්තපාදයේ ඉන්න කෝණයක tan අගය ඍණයි. phi කියන්නේ 92 දෙකක්. phi කියන්නේ මෙතන ඇත්තටම ඉන්නේ 92 ඍණ කෝණයක්. ඒක සුළු කෝණයක් වෙන්න ඕනේ නැහැ. මොකක් හරි කෝණයක් කියන අදහස. 92 ඍණ කෝණයක් කියන අදහස. එහෙනම් මෙතන ඉරට්ටේ එයා මාරු වෙන්නේ tan y tan theta වෙනවා. tan y tan theta වෙනවා. දැන් අපි දන්නවා tan inverse A කියන්නේ alpha, tan inverse B කියන්නේ beta, tan inverse C කියන්නේ theta. බලන්න මම ගත්ත ආදේශ tan inverse A කියන්නේ alpha රටාවෙන් එහෙනම් tan alpha කියන්නේ A වෙනවා. ඊට පස්සේ tan inverse B කියන්නේ beta tan inverse B කියලා මම ගත්තේ බීටට එන රටාවෙන් tan බීට කියන්නේ B වෙනවා. tan inverse C කියලා මම ගත්තේ තීටට tan inverse C කියන එක නම් මම ගත්තේ තීට කියලා. එහෙනම් tan theta රටාවෙන් tan theta C වෙනවා බං. එහෙනම් ආදේශ කරමු මෙයා මං 1 කියලා ගන්නම්. මෙයා 2 කියලා ගන්නම්. මෙයා 3 කියලා ගන්නම්. ලියන්න 1න් 2න් 3න් ආදේශයෙන් ආදේශ කරන්න 1 2 හා 3න් ආදේශ කරන්න 1 2 හා 3න් ආදේශ කරන්න මට එනවා tan alpha කියන්නේ A ධන tan beta කියන්නේ B බෙදීම 1 ඍණ tan alpha කියන්නේ A tan beta කියන්නේ B සමානයි ඍණ tan theta කියන්නේ C. හරස් ගුණ කරන්න මට එනවා A ධන B සමානයි ඍණ C වරක් 1 ඍණ AB. සුළු කරන්න A ධන B සමානයි ඍණ වරක් ධන ඍණ වෙනවා ඍණ C. ඍණ වරක් ඍණ ධන වෙනවා ABC. මෙයා මෙහෙට ගේන්න A ධන B ධන C සමානයි මේ පැත්ත මෙයා තනි වෙනවා ABC. චූටි වැඩක්. පොඩි වැඩක්. හදන්න 86 වෙනි ගාන. 86 වෙනි ගාන. ඊට පස්සේ මගේ ගානක් හදනවා. 86 වෙනි ගාන. හදන්න 86 වෙනි ගාන. 86. ඒක සරල වැඩක්. අර වගේ වැඩක් ටක් ගාලා ඉවර කළා. ඉක්මනට ඉවර කරන්න ඕනේ. බලන්න cos inverse A ධන cos inverse B ධන cos inverse C සමානයි 5. එහෙනම් A වර්ග ධන B වර්ග C වර්ග ධන 2යි ABC සමානයි 1 බව පෙන්වන්න ටක් ගාලා 86 වෙනි ගාන 86 වෙනි ගාන හදන්න ගන්න මම මේ බෝඩ් එක මකා ගත්තද මම හදනවා 86 ඉවර කට්ටිය 86 ඉවර කට්ටිය
86 විරුද්ධ. බලමු මම හදන්න ගන්නවා. 86 වෙනි ගාන. බලන්න ගාන හැදෙන විදිහ. 86 cos inverse A ධන cos inverse B ධන cos inverse C සමානයි 5 කියලා දීලා තියෙනවා. ඒ නිසා මොකද්ද මගේ පළවෙනි තීරණය? A කියන එක්කෙනා B කියන එක්කෙනා C කියන එක්කෙනා තාත්වික සංඛ්‍යාව වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක මෙහෙම පවතින්නේ නැහැ. ඕන තා කියන තීරණය ගන්න පුළුවන් ABC ඍණ 1යි ධන 1යි අතර ඉන්නේ කියලා. දැන් ඒ තීරණ පේපර් ක්ලාස් එකේදී උත්තර ගද්දි වැදගත් වෙනවා. හොඳේ. අද තාටගේ මම කරන හැම ගානක්. තාටගේ මම හැම ගානක් කරනවා. ඒ කියන්නේ මේක අත්‍යවශ්‍ය වෙන තත්ත්වයක්. ඒ කියන්නේ යා ඉන්න පරාසය තමයි තේරෙන්න ඕනේ. තේරුම් නැත්තම් බෑ කරන්න. cos inverse තාත්වික සංඛ්‍යාවක් කියන්නේ මොකක් හරි කෝණයක් මම මෙයාව ගන්නවා ඇල්ෆා කියලා. cos inverse තාත්වික සංඛ්‍යාවක් එයා මොකක් හරි කෝණයක් එයා මම ගන්නවා බීටා කියලා. cos inverse තාත්වික සංඛ්‍යාවක් එයා මොකක් හරි කෝණයක් ඒ කියන්නේ මම එයාව ගන්නවා තීටා කියලා. ඒ කියන්නේ cos inverse A ව මං ගත්තා alpha කියලා. එහෙනම් රටාවෙන් cos alpha කියන්නේ A වෙනවා. cos inverse B ව මං ගත්තා beta කියලා. එහෙනම් රටාවෙන් cos beta සමානයි B වෙනවා. cos inverse C සමානයි theta කියලා මං ගත්තා. එහෙනම් රටාවෙන් cos theta C වෙනවා. රටාවෙන් cos theta C වෙනවා. දැන් මං ගත්ත එක්කෙනා alpha ධන beta ධන theta සමානයි radian 5 වෙනවා. එහෙනම් මම අර කලින් අත්දැකීම් පාවිච්චි කරලා මම මෙයාව මෙහෙට දානවා. මොකද අවුලක් තියෙනවද? නෑනේ. මෙයා මෙහෙට දානවා alpha ධන beta සමානයි 5 ඍණ theta වෙනවා. මම දෙපැත්තෙම cos අනුපාතය සලකනවා. මට එනවා cos alpha ධන beta සමානයි cos 5 ඍණ theta කියලා. හරි cos 5 ඍණ theta කියලා. ඒ කියන්නේ cos alpha ධන beta සමානයි cos 5 කියන්නේ 92 දෙවරක් 5 බෙදීම 2 ඍණ theta. හරි මෙයා cos A ධන B ආකාරයේ cos පළවෙනියා cos දෙවෙනියා cos දෙවෙනියා ධන නම් ඍණ sin පළවෙනියා sin දෙවෙනියා සමානයි. මෙයා දෙවෙනි වෘත්තපාදේ අපි කලින් කතා කරා මෙයා දෙවෙනි වෘත්තපාදේ කෝණයක් වෙනවා. මෙයා දෙවෙනි වෘත්තපාදේ කෝණයක්. දැන් දෙවෙනි වෘත්තපාදේ කියන්නේ 92ක් ඍණ කෝණයක් වෙනවා. මෙයා දෙවෙනි වෘත්තපාදේ. දෙවෙනි වෘත්තපාදේ cos අගයන් ඍණයි 92ක් ඒ කියන්නේ ඉරට්ටේ එන රටාවෙන් එයා මාරු වෙන්නේ cos වෙනවා කෝණය θ. බණ ආදේශ කරමු cos alpha කියන්නේ A. cos beta කියන්නේ B. ඍණ sin alpha එක දන්නේ නැහැ. ඒ නිසා කලින් අද දවසේ මේ අත්දැකීම ගත්තා. sin alpha කියන්නේ sin වර්ග alpha ගේ වර්ගමූලය. sin වර්ග alpha ගේ වර්ගමූලය. වරක් sin beta කියන්නේ sin වර්ග beta ගේ වර්ගමූලය. සමානයි ඍණ cos theta වෙනවා. හරි. දැන් sin වර්ග alpha කියන්නේ 1 ඍණ cos වර්ග alpha. sin වර්ග beta කියන්නේ 1 ඍණ cos වර්ග beta. AB ඍණ වර්ගමූල 1 ඍණ cos වර්ග alpha. වරක්
සයින් වර්ග බීටා කියන්නේ 1 ඍණ සයින් වර්ග බීටා සමානයි ඍණ cos θ වෙනවා. සමානයි ඍණ cos θ වෙනවා. දැන් කලින් වගේම මට මෙතනට එකපාර දෙපැත්ත වර්ග කරන්න බෑ. වර්ග කරලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. එන දුකක්. ඒ නිසා මම තීරණය කරනවා මෙයාව මෙහෙට දාන්න, මෙයාව මෙහෙට. cos θ අපි ආදේශ කරන්න පුළුවන්නේ. cos θ ට ආදේශ කරන්න පුළුවන්. cos θ ට ආදේශ කරන්න පුළුවන්. cos θ ට ආදේශ කරන්න පුළුවන් c කියලා. හරි. එහෙනම් මෙයාව මෙහෙට දාන්න, මෙයාව මෙහෙට දාන්න. මට එනවා AB AB C මෙහෙට එද්දි ධන C වෙනවා බං. C මෙහෙට එද්දි ධන C වෙනවා සමානයි. දැන් බලන්න cos alpha කියන්නේ කෝණයක්. එයාගේ cos අනුපාතය තාත්වික සංඛ්‍යාවක්. තාත්වික සංඛ්‍යාවක වර්ගයේ තාත්වික සංඛ්‍යාවක්. එක ඍණ තාත්වික සංඛ්‍යාවක් කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. එක ඍණ sin එක ඍණ cos වර්ග v. එක ඍණ cos වර්ග v. එක ඍණ cos වර්ග බීටා. එක ඍණ cos වර්ග බීටා කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. ඒ නිසා මේ ඇතුළේ ඉන්න එක තාත්වික සංඛ්‍යාවක්. ඒ නිසා තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය වරක් තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය තනි වර්ගමූලයක් ඇතුළත දාන්න පුළුවන්. ඒ නිසා මම එයාලා ලියනවා එක ඍණ cos වර්ග ඇල්ෆා එක ඍණ cos වර්ග ඇල්ෆා වරක් එක ඍණ cos වර්ග බීටා. එයාගේ තනි වර්ගමූලය. දැන් දෙපැත්ත වර්ග කරන්න. දැන් දෙපැත්ත වර්ග කරන්න. දෙපැත්ත වර්ග කරොත් මෙයා වර්ග වෙනවා මෙයා වර්ග වෙනවා. පළවෙනි එකේ වර්ගය a වර්ග b වර්ග ධන දෙවරක් දෙන්නගේ ගුණිතය ab වරක් c වෙනවා. ධන අන්තිමයගේ වර්ගය සමානයි මෙතන වර්ගමූලය නැතිලා යනවා. මට එනවා එක ඍණ cos වර්ග ඇල්ෆා කියන්නේ බං a වර්ගනේ. cos වර්ග ඇල්ෆා කියන්නේ a වර්ග. cos වර්ග බීටා කියන්නේ එක ඍණ b වර්ග. බලන්න මේ පැත්ත පාඩුවේ ඉන්නවා අර පැත්ත සුළු කරමු. a වර්ග b වර්ග ධන 2 ab c ධන c වර්ග සමානයි එක් වරක් එක එකයි එක් වරක් ඍණ b කියන්නේ ඍණ b වර්ග ඍණ a වර්ග වරක් ධන 1 කියන්නේ ඍණ a වර්ග ඍණ වරක් ධන ඍණ වරක් ඍණ ධන වෙනවා බං a වර්ග b වර්ග වෙනවා. ලස්සනයි මේ පැත්තෙත් a වර්ග b වර්ග ඉන්නවා අර පැත්තෙත් a වර්ග b වර්ග ඉන්නවා. මෙයාට මෙයා සුළු වෙනවා. මේ දෙන්නව මෙහෙට ගෙනත් දාන්න. a වර්ග ධන b වර්ග ධන c වර්ග ධන 2 abc සමානයි 1 අපිට ඕනේ උත්තරේ. හරි අපිට ඕනේ උත්තරේ. මට කියන්න මට කලින් උත්තරේ ගත්ත කට්ටිය. හොඳයිනේ එලකිරි. ටග් ගාලා ලියාගන්න. ඊළඟට ආතල් ගානක් තියෙනවා. ඊළඟට ආතල් ගානක්. වර්ගජ සමීකරණ වර්ගජ ශ්‍රිත වර්ගජ සමීකරණ වර්ගජ ශ්‍රිත පුළුවන් ඇති කියලා මට හිතෙනවා. ත්‍රිකෝණමිතියත් පුළුවන්. දෛශිකත් පුළුවන්. කොයිලාකට මේ පාඩම් තුන මික්ස් කරනවා. ඉතින් එකපාරට තුනම මික්ස් කරලා පස්සේ හරි නෑනේ. අදට දෙකක් මික්ස් කරමු. ඊළඟ සැරේ තුනම මික්ස් කරගමු. ටක් ගාලා මේක ඉවර වෙන්නකෝ. ආතල් ගාන දැන් තියෙනවා. දවසේ ආතල් ගාන. ටක් ගාලා ලියාගෙන ඉවර කරන්න. කොපි පේස්ට් කරන්න බන් තියෙන්නේ මේක දිහා බලාගෙන ඉන්න control C ඊට පස්සේ control V. ඒක ලේසියිනේ. ඒක කරන්න බැරි නෑ. දැන් ඔන්ලයින් කට්ටියට ගාන group එකට දායි. හරි. දැන් මේකේ ගානේ මුල් කෑල්ල අමාරු නෑ හොඳයි. ගානේ මුල් කෑල්ල අමාරු නෑ. බලන්න ගාන. ආතල් ගානක්. ලියන්න. ඔන්න අද දවසේ ගාන හොඳේ. මේක තමයි ගාන. කලින් කරේ නිකන් වෝම් අප් එක.
අද සීතලයි වැස්ස සේරමින්ද වෝම් අප් ගණන් තුනක් හැදුවා. දැන් ගාන. tan alpha ලියන්න tan alpha හා tan beta ඇසුරින්. 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 ලියන්න tan alpha ධන beta tan alpha ධන beta සඳහා ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය ලියා දක්වන්න. මොකක්ද යකෝ ඒ? tan alpha ධන beta ගේ ප්‍රසාරණය ලියා දක්වන්න. tan alpha tan beta ඇසුරින් tan alpha ධන beta සඳහා ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය ලියා දක්වන්න. ලියන්න එනයින් එනයින් කියන්නේ ඒක පාවිච්චි කරන්න ඕනේ. එනයින් කියන්නේ ඒක පාවිච්චි කරපන් කියලා. එනයින් tan theta ඇසුරින් tan theta ඇසුරින් එනයින් tan theta ඇසුරින් tan 2යි theta ලබාගෙන එනයින් කියන්නේ ඒක පාවිච්චි කරලා tan theta ඇසුරින් tan 2යි theta ලබාගෙන tan theta ඇසුරින් tan 2යි theta ලබාගෙන tan 3යි theta සමානයි tan 3යි theta සමානයි 3යි tan theta 3යි tan theta ඍණ tan ඝනය theta අද දවස් සමහරට ඕන වෙන්න පුළුවන්. බෙදීම 1 ඍණ 3යි tan වර්ග theta බව පෙන්වන්න. tan 3යි theta සමානයි 3යි tan theta ඍණ tan ඝනය theta 1 ඍණ 3යි tan වර්ග theta බව පෙන්වන්න. මට මතකයි මම මේ කැලේ කරාවත් වගේ. මේ වගේ කැලලා මම කරා එක දවසක්. එදා මම බාගෙට නැවැත්තුව ගාන. මොකද ඊටු ටික කරන්න බැරි තත්ත්වයක් තිබ්බේ. ලියන්න අවසාන සමීකරණේ. මොකද අවසාන සමීකරණේ මෙයා. අවසාන සමීකරණෙහි මේක බව පෙන්වන්න. ලිව්වනේ. ඊට පස්සේ අවසාන සමීකරණෙහි තීට සඳහා තීට සමානයි 5ක් ෆයි බෙදීම 12 ආදේශ කිරීමෙන්. තීට සමානයි 5ක් ෆයි බෙදීම 12 ආදේශ කිරීමෙන්. තීට සමානයි 5ක් ෆයි බෙදීම 12 ආදේශ කිරීමෙන්. tan තීට සඳහා තීට සඳහා 5ක් ෆයි බෙදීම 12. ඒ කියන්නේ තීට සමානයි 5ක් ෆයි බෙදීම 12 ආදේශ කිරීමෙන් ලියන්න tan 5ක් ෆයි බෙදීම 12 යන්න. tan 5ක් ෆයි බෙදීම 12 යන්න. x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 සමානයි බිඳුව සමීකරණේ විසඳුමක් බව සත්‍යාපනය කරන්න. x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 සමානයි බිඳුවේහි විසඳුමක් බව සත්‍යාපනය කරන්න. ඒ කියන්නේ මෙන්න මේක විසඳුවට පස්සේ එක උත්තරයක් tan 5ක් ෆයි බෙදීම 12 වෙනවලු. ඒක සත්‍යයි කියලා පෙන්වන්න. ලියන්න තව දුරටත් ඉවර නෑ. තව දුරටත් x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 සමානයි x ධන 1 වරක් x වර්ග ඍණ 4x ධන 1 බව දී ඇති විට. හොඳයි නේ ඒක දීලා තියෙනවා. බලන්න කොච්චර හොඳද කියලා. x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 සමානයි x ධන 1 වරක් x වර්ග ඍණ 4x ධන 1 බව දී ඇති විට tan 5ක් ෆයි බෙදීම 12 අගය ලබා ගන්න. tan 5ක් ෆයි බෙදීම 12 අගය ලබා ගන්න. tan 5ක් ෆයි බෙදීම 12 අගය ලබා ගන්න. එහෙනම් ලියමුකෝ tan 5ක් ෆයි බෙදීම 12 සමානයි tan 5ක් ෆයි බෙදීම 12 සමානයි 2 ධන මූල 3 බව පෙන්වන්න. ඔන්න තවත් ලේසි කරා. tan 5ක් ෆයි බෙදීම 12 සමානයි 2 ධන මූල 3 බව පෙන්වන්න. tan 5ක් ෆයි බෙදීම 12 සමානයි 2 ධන මූල 3 බව පෙන්වන්න. දැන් පළවෙනි කොටස පට්ට සරලයි හොඳේ. පළවෙනි කොටස tan 3යි θ සමානයි 3යි tan θ ඍණ tan ඝනය θ බෙදීම
එක ඍණ 3යි tan වර්ග තීටා බව පෙන්වීම පට්ට සරල වැඩක්. ඒක නම් කරන්න ඕනේ. ඉවර කට්ටිය? නෑ ඒ කෑල්ල. නැද්ද? ඉක්මනට. බෝඩ් එක මොකක්ද ඉවරලා තියෙන්නේ මේ කෑල්ල. අනික මං හිමින් බෝඩ් එක මොකන්නේ? ඒක ගොඩක් වෙලා තියෙනවා. ගාන ලියාගන්න බැරි වෙච්ච කවුරු ඉන්නවද? ගාන ලියාගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද? නෑනේ. දැන් ගාන කොහින්ද පටන් ගන්නද කියලා හිතෙනවා නම් පටන් ගන්න ඕන තැන කියලා තියෙනවා. tan alpha tan beta වලින් tan alpha දන beta ලියන්න. ඉතින් එතනින් පටන් ගන්න. අඩුම ගානේ ඒකවත් කරන්න. කරන්න ඕනේ, හැදෙන්න ඕනේ. ඔය මට්ටමට ගානක් ගොඩ දාගන්න පුළුවන් නම් පේපර් ක්ලාස් එක පටන් ගද්දිම ලකුණු 50ක් වගේ තත්ත්වයකට එන්න පුළුවන්. 50 කියන්නේ ලොකු ලකුණක් හොඳේ. 50 කියන්නේ ලොකු ලකුණක්. ලකුණු දෙන්නේ 100ෙන්. ඊට 50 කියන්නේ ලොකු ලකුණක්. අපේ මූලික ටාගට් එකත් ලකුණු 40යි. මූලික ටාගට් එකත් ලකුණු 40යි. 40ක් ගන්න ඕනේ. පළවෙනි 40 ඔයගොල්ලෝ කොහොම හරි ගන්න ඕනේ. ඉතුරු 60 අරන් දෙන එක තමයි අපේ ජොබ් එක. එහෙම කියලා අර පළවෙනි 60 ඉතුරු 60 මුලින්ම අරන් දෙන්න බෑ හොඳේ. ඒ පළවෙනි 40 ගන්න. ඒ කියන්නේ තියරි වල බේසික් නොලෙජ් එකවත් තියෙන්න ඕනේ. තියරි ඉගෙනුවට පස්සේ ඒ තියරි වල තියෙන බේසික් නොලෙජ් එක ඔයාට තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි ලකුණු 40 තියෙන්නේ. හරි ගන්න tan 3යි තීට අරගත්ත කට්ටිය. එක්කෙනයි දෙන්නයි තුනයි හතරයි ඔන්ලයින් එකේ 5යි 6යි 6 වෙලාවයි කියන්නේ. මතකෙන් ලියන්න බෑ හොඳේ කටපාඩම් කරන් ඉන්න බෑ tan 3යි තීට හොඳේ. tan 3යි තීටව කටපාඩම් කරන් ඉන්න එපා. මතකයි නම් හොඳයි. මතක නැත්තම් කටපාඩම් කරන්න ඕනේ නැහැ. එහෙනම් මට මතකත් මට තුනම මං හදලා තමයි ගන්නේ. වෙන කොච්චර දේවල් තියෙනවද බං මතක තියාගෙන ඉන්න. මම බෝඩ් එක මකලා මම පටන් ගන්නවා. දැන් ඇල්ෆා කියන්නේ ඕනෙම කෝණයක් බීටා කියන්නේ ඕනෙම කෝණයක්. ඇල්ෆා කියන්නේ ඕනෙම කෝණයක් බීටා කියන්නේ ඕනෙම කෝණයක්. එහෙනම් tan ඇල්ෆා ධන බීටා කියන්නේ ප්‍රසාරණය tan ඇල්ෆා ධන බීටා ප්‍රසාරණය ලියා දක්වන්න කියන්නේ ඔප්පු කරන්න ඕනේ නැහැ නිකන් ලියන්න කියලා කියන්නේ. කොහොමද අපි දැන් කීපාරක් ලියවලාද? tan පළවෙනියා ධන tan දෙවෙනියා ධන tan දෙවෙනියා බෙදීම ධන නම් ඍණ 1 මේ ධන නම් ඍණ tan පළවෙනියා tan දෙවෙනියා tan පළවෙනියා tan දෙවෙනියා දැන් මේක පාවිච්චි කරලා tan දෙකේ තීටව ගන්නලු මේක පාවිච්චි කරලා tan දෙකේ තීටව දැන් tan දෙකේ තීට ලියන්න පුළුවන් මට
ඒ කියන්නේ මේක පාවිච්චි කරලා ගන්න කියලා කියන්නේ. මේක පාවිච්චි කරලා ගන්නලු. කොහොමද මේක පාවිච්චි කරලා ගන්නෙ? මට කියන්නේ මේක පාවිච්චි කරලා tan 2 ඇතිට ගත්ත කට්ටිය. මොකද බංග්ලාදේශේ? ආ? ඒක ඇල්ෆාට තීටා දැම්මා බීටාට තීටා දැම්මා. ඒක ලියන්න ඕනේ. බලන්න මම ඇල්ෆා සමානයි තීටා බීටා සමානයි තීටා විට. ඇල්ෆාටත් තීටා දානවා. මොකද ඇල්ෆා කියන්නේ ඕනෙම කෝණයක්. බීටා කියන්නේ ඕනෙම කෝණයක්. එහෙනම් ඇල්ෆාටත් මම තීටා දානවා බීටාටත් තීටා දානවා. එතකොට මට එනවා tan 2 තීටා. නැත්තම් tan තීටා ධන තීටා. සමානයි tan ඇල්ෆා කියන්නේ බං tan තීටා දැන්. ඇල්ෆා කියන්නේ තීටානේ. ධන බීටා කියන්නේ තීටා tan තීටා. බෙදීම 1 ඍණ tan තීටා වරක් tan තීටා. ඔයගොල්ලෝ දක්ෂින් එකපාර ලියන්නේ නැති. අන්න එච්චර දක්ෂ නැතිද මම පොඩ්ඩක් මෙහෙම ලිව්වා. තීටා දන තීටා කියන්නේ 2 තීටා. tan 2 තීටා. සමානයි. tan තීටා දන tan තීටා කියන්නේ tan තීටාට දෙන්නේ. ඒ නිසා 2 tan තීටා. බෙදීම 1 ඍණ tan තීටා වරක් tan තීටා කියන්නේ tan වර්ග තීටා. දැකලා පුරුදු එක්කෙනා එනවා. දැකලා පුරුදු එක්කෙනා එනවා. tan 2 තීටා එනවා. දැන් මේක පාවිච්චි කරලා tan 3 තීටා ගන්න ඕනේ. එතකොට මොකද කරේ? tan 3 තීටා ගන්න මොකද කරේ? ඇල්ෆාට දානවා 2 තීටා, බීටාට දානවා තීටා. පැත්ත මාරු කර කමන්නේ නැහැ. ඇල්ෆාට 2 තීටා දානවා, බීටාට මම තීටා දානවා. බලන්න මම ඇල්ෆාට දානවා 2 තීටා, ඇල්ෆාට දානවා 2 තීටා, බීටාට දානවා තීටා විට. මට එනවා tan 2 ඇල්ෆා, tan 2 තීටා ධන තීටා සමානයි tan ඇල්ෆා කියන්නේ දැන් 2 තීටා. ඇල්ෆා කියන්නේ දැන් 2 තීටා, බීටා කියන්නේ තීටා. ඇල්ෆා කියන්නේ 2 තීටා, බීටා කියන්නේ තීටා. 2 තීටා ධන tan තීටා. බෙදීම 1 ඍණ tan 2 තීටා tan තීටා. දැන් මට උත්තර ඕනේ tan තීටා ඇසුරින්නේ. උත්තරේ දුන්නේ tan තීටා ඇසුරින්. දැන් පැහැදිලි 2 තීටා තීටා කියන්නේ tan 3 තීටා. මෙයා tan 3 තීටා. ඒ නිසා 2 තීටාට මම ආදේශ කරන්න හිතනවා මම ගත් එක්කෙනාගේ. මම ගත් එක්කෙනාගෙන් ආදේශයක් දෙන්න හිතනවා. ඒ නිසා tan 2 තීටා කියන්නේ 2 tan තීටා 2 tan තීටා බෙදීම 1 ඍණ tan වර්ග තීටා ධන tan තීටා ධන tan තීටා බෙදීම 1 ඍණ tan 2 තීටා කියන්නේ අපි ගත්ත එක්කෙනා 2 tan තීටා 2 tan තීටා බෙදීම 1 ඍණ tan වර්ග තීටා වරක් tan තීටා වරක් tan තීටා. අවුලක් නැහැ නේ. ලස්සන ඉදිරිපත් කිරීම කරන්න. බලන එකාට ලස්සනට පේන්න ඕනේ උත්තරේ. පේපරේ බලන එකාට මේක දිහා බලලා හරි ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මොකද කරන්නේ? උඩයි යටයි හරයයි ලවයයි මම 1 ඍණ tan වර්ග තීටාගෙන් වැඩි කරනවා. හරයයි ලවයයි මම 1 ඍණ tan වර්ග තීටාගෙන් වැඩි කරනවා. හරයයි ලවයයි මම වැඩි කරනවා 1 ඍණ tan වර්ග තීටාගෙන්. හරයයි ලවයයි මම වැඩි කරනවා 1 ඍණ tan වර්ග තීටාගෙන්. යා ප්‍රකාශනයක් වරහන් දාන්න. 6 වසරේ ගණිතේ නම් පුළුවන් වෙන්න ඕනේ ඊළ ගණිතය කරන්න කලින්. 1 ඍණ tan වර්ග තීටා. හරයයි ලවයයි එකම එක්කෙනාගෙන් මට වැඩි කරන්න පුළුවන් අවුලක් නැහැ. බලන්න වැඩි කරද්දී මෙයාගෙන් වැඩි වෙනවා. එතකොට මෙයා 1 ඍණ tan වර්ග තීටා, මෙයාත් 1 ඍණ tan වර්ග තීටා සුළු වෙනවා. tan 3 තීටා සමානයි tan 3 තීටා සමානයි සුළු වෙනස් උඩේ ඉතුරු වෙනවා 2 tan තීටා විතරක්. මෙයාගේ ධන tan තීටා ධන tan තීටා මෙතන ඉන්නවා 1 ඍණ tan වර්ග තීටා 1 ඍණ tan වර්ග තීටා බෙදීම එක මේකින් වැඩි වෙද්දී වෙන මුකුත් වෙන්නේ නැහැ 1 ඍණ tan වර්ග තීටා මේක මේකින් වැඩි වෙද්දී මෙයාට මෙයා සුළු වෙනවා ඍණ 2යි tan තීටා වරක් tan තීටා tan වර්ග තීටා වෙනවා උඩ සුළු කරමු උඩ එනවා 2යි tan තීටා 2යි tan තීටා ධන tan තීටා වරක් ධන 1 කියන්නේ tan තීටා ධන tan තීටා වරක් ඍණ tan වර්ග තීටා කියන්නේ ධනයි ඍණයි ඍණ බං ඍණ tan ඝනේ තීටා
බෙදීම බෙදීම එක ඍණ tan වර්ග තීටා ඍණ 2යි tan වර්ග දෙන්න tan වර්ග තීටාලා එක්කෙනයි tan වර්ග තීටාලා දෙන්නයි ඍණ ඒ කියන්නේ එක ඍණ 3යි tan වර්ග තීටා අවශ්‍ය කරන උත්තරේ මට එනවා පේනවා මේ දෙන සමජාතීය පද ආකලනය කරන්න සමජාතීය පද ආකලනය කරොත් මට අවශ්‍ය කරන උත්තරේ tan 3යි තීටා මට අවශ්‍ය කරන උත්තරේ tan 3 මෙතන ලියන්න අවශ්‍ය කරන උත්තරේ tan 3යි තීටා සමානයි 2යි tan තීටා 1යි tan තීටා කියන්නේ 3යි tan තීටා 3යි tan තීටා ඍණ tan ඝනය තීටා tan ඝනය තීටා බෙදීම 1 ඍණ 3යි tan වර්ග තීටා වෙනවා අවශ්‍ය කරන උත්තරේ tan 3යි තීටාවත් පෙන්නවා tan 3යි තීටාවත් පෙන්නවා ඔන්න මම අමාරුම වැඩේ කරා ඒක ටික ලීසි ඒක කරා අමාරුම එක මම කරා ඊළඟට ඉතින් අර පුංචි පාඩමක් නේ අර මුල්ලම කරේ බං අර වර්ගිත සමීකරණ කියලා පාඩමක් මම ගණන් හැදුවේ ඒකෙන් ගන්න තියෙන්නේ ඊට ගාන කියන්නේ අවසාන සමීකරණේ තීට සමානයි මේක ආදේශ කිරීමෙන් ඒ කරන්න ඕනේ දේ කියලා තියෙනවා ආයි හිතන්න දෙයක් නැහැ අන්තිම සමීකරණේ තීටට ඔක දාන්නලු අන්තිම සමීකරණේ ඒකේ තීටට ඔන්න ඔක දාන්නලු දැම්මට පස්සේ මොකක් හරි එකක් වෙයි යන්නේ ඒක පොඩ්ඩක් බලන්න tan 5ක් 5 විදිහට 12 යන්න මෙන්න මේ දැන් ඒක වර්ගජ සමීකරණයක් නෙමෙයි හොඳේ ඒක ඝනජ සමීකරණයක් නැත්නම් x ගේ බහුපද ශ්‍රිතයක් කියන්න බෑ ඉතින් මේ x ගේ සමීකරණයට ඇත්තම කතාව ඝනජ සමීකරණයක් මට කියන්නේ x ගේ වර්ගජ සමීකරණයක විසඳුම වෙන්නේ කාටද x ගේ වර්ගජ සමීකරණය විසඳුම වෙන්නේ x ට y ගේ වර්ග සමීකරණය විසඳුම වෙන්නේ y ට වැදගත් හොඳේ ගානක් හදද්දී මේ දක්වා ඉගෙන ගත්ත සියල්ලම පුළුවන් වෙන්න ඕනේ. සේරම පුළුවන් වෙන්න ඕනේ. දැන් මොකක් හරි පාඩමක් මිස් වෙලා නම් වීඩියෝ කරන් බලලා කරගන්න ඕනේ. පස්සේ කරගන්නවා. ඉස්කෝලෙන් කරයි. හොඳට කරන ඉස්කෝලක් තියෙනවා. බහුතරයක් කරන්නේ නැහනේ. බහුතරයක් කරනවා ටියුෂන් දිනු වෙන්නෙත් නැහනේ. දැන් ඉස්කෝලෙන් කරගන්න ඕනේ. ඉස්කෝලේ වැඩ කරනවා නම් ඉස්කෝලේ යන්න. ගිහිල්ලා කරගන්න. හොඳට උගන්වන ඉස්කෝල තියෙනවා. මට කියන්නේ විසඳුම බව සත්‍යාපනය කරාද? විසඳුම බව සත්‍යාපනය කරාද? කවුද කළේ? එක්කෙනයි. තව ඉවර කට්ටිය. තව ඉවර කට්ටිය පෙර.
හරි බලමු වැඩි. දැන් මෙයාගේ අවසාන සමීකරණේ තීට සඳහා 5ක් 5 විදියෙන් 12 ආදේශ කරන්න කියලා කියනවා. අවසාන සමීකරණය මම ආපහු ලියා ගන්නම්. අවසාන සමීකරණේ tan 3i θ tan 3i θ සමානයි 3i tan θ 3i tan θ ඍණ tan ඝනය θ ඍණ tan ඝනය θ බෙදීම 1 ඍණ 3i tan වර්ග θ 1 ඍණ 3i tan වර්ග θ ගාන කියනවා අවසාන සමීකරණයේ θ සඳහා 5ක් 5 බෙදීම 12 ආදේශ කරන්න කියලා. හරි. ගාන කියනවානේ දැන් මේක සර්ව සාම්‍යයන්නේ වම් පැත්ත දකුණු පැත්ත සමානයි. සමානද කියලා හිතන්න දෙයක් නැහැ සමානයි. සර්ව සාම්‍යයක්. වම් පැත්තේ දකුණු පැත්ත සමානයි. දැන් වම් පැත්ත සඳහා කැමැති θ සඳහා විවිධ අගයන් ආදේශ කරද්දී ඒ අගයම මෙතනට දැම්මොත් වම් පැත්ත දකුණු පැත්තයි හැමතිස්සෙම සමාන වෙනවා. ඒ නිසා බලන්න tan 3 වරක් 5ක් 5 බෙදීම 12 5ක් 5 බෙදීම 12 සමානයි 3i tan 5ක් 5 බෙදීම 12 ඍණ tan ඝනය 5ක් 5 බෙදීම 12 බෙදීම 1 ඍණ 3i tan 1 ඍණ 3i tan වර්ග නේ බා 3i tan වර්ග 5ක් 5 බෙදීම 12 හරි දැන් මෙතන සුළු වෙනවා 12ට 3 ඒවා 4යි 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි 5ක් 5 බෙදීම 4යි 5 බෙදීම 4 ඒවා 5ක් 5 බෙදීම 4 ඒවා කෑලි 5ක් තියෙනවා මම මෙහෙම ලියනවා දැන් මගේ උත්තරේ 5ක් 5 බෙදීම 12යි ඉන්නවා හැබැයි උත්තරේ 5ක් 5 බෙදීම 4 නැහැ ඒ කියන්නේ මෙහෙම එක්කෙනෙක් මගේ උත්තරේ නැහැ ඒ කියන්නේ මෙයාව මොකක් හරි ආකාරයකින් සුළු වෙන්න වෙනවා. ඒකට මගේ තීරණය. මට ඒක හිතුනේ එහෙමයි. ඇයි මං එයාව අයින් කරන්න කියලා. දැන් මං ඇහුවා කට්ටියන් ඇයි එහෙම අයින් කළේ කියලා. ඒකට මට හේතුව ඕනේ. ඇයි එහෙම හිතුනේ කියලා. ඒ කියන්නේ 5ක් 5 කියන්නේ 5 වගේ ඒවා 4ක් ධන 5. අවුලක් නැහැනේ. බෙදීම 4යි. සමානයි 3i tan 5ක් 5 බෙදීම 12යි 3i tan 5ක් 5 බෙදීම 12යි tan ඝනය 5ක් 5 බෙදීම 12යි. බෙදීම 1 ඍණ 3i tan වර්ග 5ක් 5 බෙදීම 12යි. වෙන වෙනම බෙදන්න tan 5 ධන 5 බෙදීම 4යි. සමානයි 3i tan 5ක් 5 බෙදීම 12යි ඍණ tan ඝනය 5ක් 5 බෙදීම 12යි. බෙදීම 1 ඍණ 3i tan වර්ග 5යි 5 බෙදීම 12යි. බලන්න 5 ධන 5 කියන්නේ අනුවේව දෙකක්. ඒ කියන්නේ වෘත්තපාදයේ තීරණය කරොත් මේ අනුවේව 1යි අනුවේව 2යි. ධන කෝණයක් මෙයා තුන්වෙනි වෘත්තපාදයේ වෙනවා. මෙයා තුන්වෙනි වෘත්තපාදයේ. හරි. all සෙන්ට් තෝමස් කොලෙජ් වගේ නෙමෙයි. රෝම එකක් තියෙනවා. තුන්වෙනි වෘත්තපාදයේ tan ධනයි. tan ධනයි. ධන අනුවේව දෙකක් ඉඳලා මාරු වෙන්නේ tan මයි tan 5 බෙදීම 4යි. එයා දැක්කනම් මට සතුටුයි. සමානයි 3i tan 5ක් 5 බෙදීම 12යි ඍණ tan ඝනය 5ක් 5 බෙදීම 12යි. බෙදීම 1 ඍණ 3i tan වර්ග 5ක් 5 බෙදීම 12යි. බලන්න tan 5 බෙදීම 4 කියන්නේ 1යි. tan 5 බෙදීම 4 කියන්නේ 1යි. tan අංශක 45 1යි. tan අංශක 45 නැත්නම් රේඩියන් 5 බෙදීම 4 1යි. හරස් ගුණ කරන්න. එක් වරක් මොකක් කරේ කියන්නේ 1යිමනේ. ඒ නිසා 1 ඍණ 3i tan වර්ග 5ක් 5 බෙදීම 12 සමානයි මේ පැත්තට මට 3i tan 5ක් 5 බෙදීම 12 3ක් tan 5ක් 5 බෙදීම 12 ඍණ tan ඝනය 5ක් 5 බෙදීම 12යි. හැමෝම එක පැත්තට ගේනවා. හැමෝම එක පැත්තට ගේනවා. මොකද මට දීලා තියෙන උත්තරේ දකුණු පැත්තේ බිඳුව ඉන්නේ. දකුණු පැත්තේ බිඳුව ඉන්නේ. මේ පැත්තට ගේන්න tan ඝනය 5ක් 5 බෙදීම 12 මෙයා ඍණ 3i tan වර්ග 5ක් 5 බෙදීම 12 ඍණ 3i tan 5ක් 5 බෙදීම 12 හරිනේ මෙයා මෙහෙට ගියේදී ධන වුණා මේ හිටපු එක්කෙනාමයි මේ ඉන්නේ ඍණ 3i tan වර්ග ඇල්ෆා
මෙයා මෙහෙට ගියේදී ඍණ වුණා ඍණ 3යි tan 5ක් 5 බෙදීම 12. මෙයා ධන 1යි. සමානයි වම් දකුණු පැත්ත බිඳුවයි. දැන් මේක දිහා බලන් ඉඳි ලස්සන කට්ටිය පේන්න ඕනේ. මේක දිහා බලන් ඉඳි දුන්න එක්කෙනා මතක් වෙන්න ඕනේ. මේ හැඩය x ඝනය ඍණ 3යි x වර්ග ඍණ 3යි x ධන 1 සමානයි බිඳුව හැඩේ. හරි. දැන් මාර සීන් එක. හරි. දැන් මේක තමයි මට දුන්න සමීකරණය. මට දුන්න සමීකරණය. මට කියන්න අපිට දැන් වර්ගජ සමීකරණය හිතමු. වර්ගජ සමීකරණයක දෙපසට කැමැති කැමැති ඉලක්කම් ආදේශ කරද්දී වම් පැත්තයි දකුණු පැත්තයි සමාන නේද? ඒ සර්ව සාම්‍යයන්නේ. මේ මෙහිම x වර්ග ධන 2x ධන 1 x වර්ග ධන 2x ධන 1 සමානයි බිඳුවයි. x සඳහා කැමැති කැමැති ආදේශ කරද්දී වම් පැත්ත දකුණු පැත්ත සමාන නේද? x 3 දැම්මොත් x මම දාන 3 x 3 දැම්මොත් left hand side එක මොකද්ද? 3 වර්ගය ධන 2 වරක් 3යි ධන 1යි 3 වර්ග 9යි ධන 6යි ධන 1යි උත්තරේ 16යි. right hand side එක බිඳුවයි. 16 සමානයි බිඳුවද? වෙන්නේ නැහැ. එක මොකද වෙලා තියෙන්නේ? මොකක් හරි වර්ග සමීකරණයක left hand side එකයි right hand side එකයි සමාන වෙන මොන අවස්ථාවලදීද? එයාගේ මූල දැම්මොත්. එයාගේ මූල එයාට ආදේශ කරොත් තමයි left hand side එකයි right hand side එක සමාන. x සමානයි ඍණ 1 ආදේශ කරොත් x තමයි ඍණ 1 දානවා. x සමානයි ඍණ 1 විට මට එනවා left hand side එක ඍණ 1 වර්ගය ධන 2 වරක් ඍණ 1 ධන 1යි. 1 ඍණ 2 ධන 1යි උත්තරේ බිඳුවයි. මේක right hand side එක. ඒ කියන්නේ මට කියන්න පුළුවන් මෙන්න මේ වර්ගජ සමීකරණයට හරි අහගන්න මේ වර්ගජ සමීකරණේ x සමානයි ඍණ 1 ආදේශ කරාට පස්සේ left hand side එකයි right hand side එක සමාන වෙනවා. ඒ කියන්නේ x සමානයි ඍණ 1 කියන්නේ මූලයක්. ලියන්න එව නිසා x සමානයි ඍණ 1 යනු මූලයකි. පොඩ මේක වෙනම දාගන්න. මේක වෙනම දාගන්න. එතනම පොඩ්ඩක් තරුවක් හරි මොකක් හරි එකක් දාලා දාගන්න. ඒ කියන්නේ මට මේ දුන්න එක්කෙනා මට මේ දුන්න ගණජ සමීකරණේ x සඳහා මට කැමැති ආසාසේව ආදේශ කරා කියලා වම් පැත්තේ දකුණු පැත්තේ සමාන වෙන්නේ නැහැ. සමාන වෙනව නම් වෙන්නේ එයාගේ මූලයක් ආදේශ කර වෙලාව විතරයි. සමාන වෙනව නම් සමාන වෙන්නේ එයාගේ මූලයක් ආදේශ කරපු වෙලාවේදී විතරයි. බලන්න x සඳහා tan 5ක් 5 බෙදීම 12 ආදේශ කරොත් x සමානයි x සඳහා tan 5ක් 5 බෙදීම 12 ආදේශ කරොත් බලන්න වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. යන්න x සමානයි tan 5ක් 5 බෙදීම 12 විතර. මේ ඉදිරිපත් වීම තමයි ලස්සන වෙන්න ඕනේ. x සමානයි tan 5ක් 5 බෙදීම 12 විතර. ලියන්න මම මේක එක කියලා ගන්නම්. මම මේක එක කියලා ගන්නම්. එකෙන් left hand side එක right hand side එකට සමාන වෙනවා. එම නිසා tan 5ක් 5 බෙදීම 12 යනු tan 5ක් 5 බෙදීම 12 යනු මෙයා ලියන්න x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 මූලයක් වෙනවා. හරි. එයා මෙබන්න මේකට මෙන්න මේ සමීකරණේ x සඳහා ආසේව දැම්ම කියලා left hand side එකයි right hand side එක සමාන වෙන්නේ නැහැ. සමාන වෙනව නම් සමාන වෙන්නේ මෙයාගේ මූලයක් නැත්නම් මෙයාගේ විසඳුමක් ආදේශ කරොත් විතරයි. ඒ නිසා බලන්න මෙතන tan 5ක් 5 12 ආදේශ කළ විට left hand side එකයි right hand side එක සමානලා. ඒ කියන්නේ tan 5ක් 5 12 කියන්නේ මෙයාගේ මූලයක්. ලියන්න එම නිසා tan 5ක් 5 12 යනු ඉහත ගණජ සමීකරණේ නැත්නම් සමීකරණේ නම ලියන්න x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 සමාන බිඳුව සමීකරණයේ මූලයක් වේ. ටක් ගාලා ඉවර කරමු. ඊට පස්සේ දීලා තියෙනවා x ඝනය ඍණ 3x වර්ග ඍණ 3x ධන 1 සාධක වෙන් කළ දීලා තියෙනවා. ඒක පාවිච්චි කරලා
උත්තරයට යන්න ඕනේ tan 5ක් 5 දෙක ධන මුල 3 බව පෙන්වන්න. දෙක ධන මුල 3 බව පෙන්වන්න. ඒ වැඩේ කරන්න ගෙදරදී. ඒ වැඩේ ගෙදරදී කරලා ඉවර කරන්න. ඒ වැඩේ ගෙදරදී කරලා ඉවර කරන්න. හරි උත්තරේ ගන්නත් ඕනේ.